සේවනාච බාලාන. උන්වහන්සේ උගන්වනවා අසත්පුරුෂයෝ නම් ඇසුරු කරන්න එපාලු. බලන්ට බුදුහාමුදුරෝ දේශනා කරන්නේ මේ මොන විදිහට අපි ජීවත් වුණත් වැඩක් නැහැ අපේ ඇසුර අසත්පුරුෂන. අපි බාලව ඇසුරු කරනවා නම් අපට කිසිම දෙයක් කරන්න බෑ. මම මෙහෙම දේශනා කරනකොට ඇත්තෝ කල්පනා කරන්න ඕනේ අපේ ගෙදර ඉන්නේ මෝඩ මිනිස්සු නම් ගෙදර ඉන්නේ අසත්පුරුෂෝ නම් ජීවත් වෙන්න පුළුවන්. දැන් අපි රැකියාව කරන ආයතනය තුල ඉන්නේ අසත්පුරුෂයෝ නම් රැකියාව කරන ආයතනය තුල ඉන්නේ ඒ බාලයෝ නම් අපිට බෑ රැකියාව හරියට කරන්න. ලබාගත් මනුෂ්‍ය ආත්ම භාවයට අර්ථයක් සපයන්න නම් ඒකාන්තයෙන්ම අසත්පුරුෂ ඇසුරෙන් මිදෙන්න ඕනේ. අසත්පුරුෂ ඇසුරෙන් මිදෙන එක ගැන සාකච්ඡා කරනකොට වර්තමානයේ තරුණයන්ට අපේ දෙමව්පියෝ දෙන අවවාදයක් තමයි නිරන්තරයෙන්ම යාළුවෝ ඇසුරු කරනකොට ඇසුරු කරන්න එපා කියලා අම්මලා යාළුවෝ කොට්ටාසයක් නම් කරනවා. මේ ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාට මේ කාරණය දෙමව්පියෝ කියලා ඇති. හැබැයි දෙමව්පියෝ කියනකොට මේ කට්ටිය ඇසුරු කරන්න එපා කියලා ඒක දරුවන්ට වදයක්. ඒක දරුවන්ට පීඩාවක් කොට දරුවෝ තකන්. බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා දෙවෙනි මංගල කාරණේ විදිහට පණ්ඩිතානංච සේවනා පණ්ඩිතෝ විසරක් ඇසුරු කරන්න. සත්පුරුෂෝ විසරක් ඇසුරු කරන්න. කවදාවත් අනෙකා ගැන අනෙකාගේ වැරද්දක් අපි එක්ක කියවන කෙනෙක් ඇසුරු කරන්න එපා. කවදාවත් අනෙකාගේ කේලමක් අපිත් එක්ක කියන කෙනෙක් ඇසුරු කරන්න එපා. අනෙකාගේ අඩුපාඩුවක් අපිත් එක්ක කියන කෙනෙක් ඇසුරු කරන්න එපා. මොකද එයත්න්ට බොහොම ෂණයක් තුල පුළුවන් පින්නතුනේ අපේ අඩුපාඩු අපේ වැරද්ද තව කෙනෙක් එක්ක විවේචනය කරන්න.